ඕ ෆසි ගොඩක් හොඳයි. ඒ කියන්නේ මොන හේතුවක් නිසා අපිට ලොකු කුසලානේ පෝස් කරන්න හම්බුණත් මේක ලංකාවට අවශ්‍ය වෙලා තිබ්බ දෙයක්. එකක් ෆයිනෑන්ෂලි, අනිත් එක ක්‍රිකට් එකේ ඩිවලොප්මන්ට් එකටත් නෙමෙයි, අර ක්‍රිකට් එකේ ව්‍යාප්තියට නිකන් වැදගත්, ස්පෙෂලි විත් ද ෆෑන්ස් and all that. මොකද මේ ලංකාවේ ක්‍රිකට් එක ෆෑන්ස්ලා පොඩ්ඩක් අතෑරෙන කාලයකනේ තිබ්බේ. හැබැයි මේ වර්ල්ඩ් කප් එකෙන් දැන් වෙනකොට ආයෙ නිකන් අර ක්‍රිකට් එකට මිනිස්සු ටිකක් වැඩිපුර ඉන්වෝල්ව් වෙලා ඉන්නවා, ක්‍රිකට් කතා කරනවා. හොඳ හෝ නරක, ඒ කියන්නේ ඒක මේ හොඳම වෙන්න ඕනේ නැහැ නේ. ක්‍රිකට් එකට ඉන්වෝල්ව් වෙලා කතා කරලා ක්‍රිකට් ගැන වැඩිපුර බැට් බෝල් වලින් බැට් බෝල් අරන් ගිහිල්ලා පොඩ්ඩක් ගම්වල ටිකක් සෙල්ලම් කරනවා. ගොල්ලෝ ආයෙ ක්‍රිකට් ගහන්න කතා කරනවා. අර ඒ කල්චර් එක ආයෙ පොඩ්ඩක් ක්‍රියේට් වුණා මං හිතන්නේ මේ ලෝක කුසලානේ මෙහෙට ආපු එකෙන් අවුරුදු 14කට පස්සේ. ඒක ගොඩාක් ලොකු දෙයක්. අපේ ක්‍රිකට් අර ටිකක් වැටීගෙන ගියා කියන්නේ අර ගම්මට්ටමෙන් සෙල්ලම් කරන එක නේ. සොෆ්ට්බෝල් ක්‍රිකට් සෙල්ලම් කරා. ඒ වුණාට අර නිකන් ගෙදර ඉන්නකොට ක්‍රිකට් ගහමු කියලා යන එක අඩු වෙලා තිබ්බ එක ආය ආවා කියලා මං හිතනවා. අර ක්‍රිකට් උන්මාදය කියලා කියන්නේ මේක පොඩ්ඩක් වැඩි වුණා. සෑහෙන කට්ටිය දැන් බලනවා, ක්‍රිකට් ගැන කතා කරනවා. හොඳට හෝ නරකට හෝ බනින්න හරි ඒකට ඉන්වෝල්ව් වෙලා ඉන්න. එතන තමයි ක්‍රිකට් එකේ දියුණුවක් තියෙන්නේ. මිනිස්සු වැඩිපුර ඉන්න එපා ක්‍රිකට් එකේ. ඒක හොඳ දෙයක් ඇත්තටම. SSC එකට ලයිට් ආවෙත් මේ හේතුව නිසාමද නැත්නම් ඒකට ඔල්රෙඩි මේකට SSC එකට මචං ප්ලෑන් එකක් තිබ්බා ටිකක් කලක දාන්න. ඒක දැන් මේ වර්ල්ඩ් කප් එක නිසා ඉතින් ඒක මේව කරගන්න පුළුවන් වුණා. මොකද ඒකට ටික කාලෙක දැන් ඔය යෝජනාව තිබ්බා මම දන්න විදිහට. මට 100% ෂුවර් නෑ. නමුත් තිබ්බා, මට මතක විදිහට තිබ්බා. ඉතින් ඒකට දැන් මේ වර්ල්ඩ් කප් එක තව එක වෙන්යු එකක් කොළඹ ඇතුලේ අපිට ඕනේ වුණා ඩේ නයිට්. මම හිතන්නේ ඒක තමයි මේන්ම දේ. මොකද තව ග්‍රවුන්ඩ් ගොඩකට ගහන්න පුළුවන්. ඔව් ඒක ටිකක් ලොජිස්ටික්ස්ලි ටිකක් අමාරු වැඩක්. ගොඩක් ට්‍රැවලින් වැඩි වෙනවා. මොකද දැන් කොළඹ වෙනියුස් දෙකක් තියෙද්දි අපිට ග්‍රවුන්ඩ් දෙකක තියෙද්දි අපිට ලොජිස්ටික්ස් ටිකක් ලේසි. මොකද හොටෙල් ඇකොමඩේෂන් අනම්මනම් මාරු වෙන්න ඕනේ නැහැ. කොළඹ ඉන්න කට්ටියට ඒ ටිකම ඉඳලා කරන්න පුළුවන්. බ්‍රෝඩ්කාස්ටිං අනම්මනම් ටික කැන්ඩි මැච් එකේ කට්ටිය විතරයි එහෙ ඉන්න ඕනේ. ඒකට ඉතින් ඒ වගේ පොඩි පොඩි අර අපිට පේන්නේ නැති පැති ටිකකුත් තියෙනවා.